මේ තමයි eShop web application එක හදන වීඩියෝ සීරීස් එකේ 4 වෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ sign in page එකේ තියෙන remember me කියන check box එක ගැන. මේ තමයි අපේ sign up page එක. sign up page එකේදී තියෙන already have an account sign in කියන බටන් එක ක්ලික් කරාම අපිට sign in page එකට යන්න පුළුවන් වෙනවා. මෙතෙන්දී අපි දීලා තියෙනවා මෙහෙම අපේ database එකේ ඉන්න user කෙනෙක්ගේ email එකක් password එකක් වගේ ඒවා. එතකොට මේ තමයි අපි remember me කියන check box එක. remember me කියන check box එක ගැන තමයි අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා sign in button එක. ඒ වගේම මෙතෙන්දී අපි බලන්නේ remember me කියන check box එකේ වෙන්නේ මොකක්ද කියලා. දැන් අපි මෙහෙම මේ දෙක email එකයි password එකයි දීලා sign in කියන බටන් එක ක්ලික් කරලා බලමු. එතකොට අපි අපේ home page එකට යනවා. ඒ වුණාට අපිට මෙතන cookies බලන්න පුළුවන්. එතෙන්දී අපිට cookie එකක්වත් හැදිලා නැහැ එතන. ඊට පස්සේ අපි ආයෙත් ගිහිල්ලා බලලා මේ remember me කියන ටික් එක දීලා sign in වෙලා බලමු. එතකොට අපිට මෙතෙන්දී cookies හැදලා තියෙනවා. email එකට cookie එකක් හැදලා තියෙනවා. ඒ වගේම password එකට තව cookie එකක් හැදලා තියෙනවා. එහෙම හැදෙන විදිහ තමයි අපි මේ වීඩියෝ එකෙන් බලන්නේ. ඊට පස්සේ අපිට මෙතන sign in වෙලා අපි වෙන මේක browser එකකින් අපි ඒකම search කරලා බැලුවොත් eShop එකට ආයෙත් අපි ගිහින් බැලුවොත් sign in page එකේ අපේ user ගේ details ඒ විදිහටම තියෙනවා. ඒ අර cookies හැදුණු හින්දා. දැන් අපි බලමු මේකට අපි හදාගෙන තියෙන back end code එක ගැන. මේ back end code එකේදී අපිට මෙතන අපි හදාගෙන තියෙනවා label එකක් remember me කියලා. මේ කොටසෙන් තමයි අපි remember me check box එක හදලා තියෙන්නේ. එතෙන්දී මෙතන අපි check box කියන type එක දීලා remember me කියන ID එක දීලා තියෙනවා එතෙන්ට. මේ label එක තමයි අපි අර remember me කියලා පෙන්නුනේ. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා sign in කියන බටන් එක. මේ sign in බටන් එකට අපි on click එකක් දීලා sign in කියන function එක දීලා තියෙනවා. මේ sign in function එක අපිට පුළුවන් open කරගන්න JavaScript එකේදී. මේ sign in function එකේදී මේ තමයි අපේ sign in function එක. මේ කොටස මේ අපි කලින් වීඩියෝ එකේදී email එක password එකේ sign in කොටස ගැන කතා කරා. මේ වීඩියෝ එකේදී මේ remember me කියන check box එකේ තියෙන කොටස තමයි අපි කතා කරන්නේ. එතෙන්දී මෙතන අපි remember me කියලා variable එකක් හදලා ඒක document.getElementById කියන එකෙන් ඒ ID එක අපි අල්ලන් ඉන්නවා. ඊට පස්සේ අපි ඒක form.append කියන එකෙන් අල්ලගෙන මෙතන check කරලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතන හදාගත්ත අලුතින් හදාගත්ත XML HTTP request කියන කොටසත් අපි කලින් වීඩියෝ එකෙන්ම කතා කරා මේ කොටස සම්බන්ධව. ඒ home එකට යන විදිහ ගැන එහෙම කතා කරා. ඊට පස්සේ අපි මෙතන දීලා තියෙන විදිහට request.open කියන එකෙන් post method එකෙන් අපිට sign in process.php කියන එකට අපේ user ගේ data යවා ගන්න පුළුවන්. එතන අපි true දීලා තියෙන අපි ඒක adjust ක්‍රමයට යවන හින්දා මේ තමයි request.send කියලා ඒක යවන්න කියලා දීලා තියෙනවා form එකෙන්. ඊට පස්සේ බලමු අපි අපේ sign in කියන process එක ගැන. එතෙන්දී sign in process එකේදී වෙන්නේ මේ විදිහට PHP විදිහට තමයි අපි හදලා තියෙන්නේ. ඒකෙදි session start එකක් දීලා තියෙනවා. ඒ වගේම අපි connection.php කියන එක include කරලා තියෙනවා එතෙන්ට. එතෙන්දී මේ remember me කියන එක post කියන variable එකට දීලා තියෙනවා. ඊට පස්සේ අපි මේ කොටස ගැනත් ඒ වැටෙන errors ගැන එහෙම අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. මෙතන අපි දීලා තියෙන්නේ අපේ search query එක. search query එකේදී user කියන table එකෙන් email එකේ value එකයි password එකේ value එකයි search කරන්න කියන එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ අපිට ඒ ටික හරිනම් success කියන එක එන්න තමයි හදලා තිබ්බේ.
ඒ වගේම මෙතන තමයි අපේ remember me කියන check box එකේ part එක තියෙන්නේ. එතෙන්දී මෙතන අපි remember me කියන check box එක true කරොත් ඒ කියන්නේ remember me කියන check box එකට අපි ටික් එකක් දුන්නොත් එතෙන්දී අපිට හැදෙනවා අලුතින් cookies දෙකක්. එකේ ඊමේල් කියලා කී එකක් දීලා තියෙනවා value එක ඊමේල් කියලා දීලා තියෙනවා. පළවෙනි cookie එකේ තියෙන time zone එක තමයි මෙතනින් පෙන්වන්නේ. ඊට පස්සේ අනිත් cookie එක තමයි අපි password එකට හදපු එක. password එකේ මෙතන key එක password කියලා දීලා තියෙනවා. මෙතනින් අපි දීලා තියෙන්නේ password එකේ value එක. ඊට පස්සේ අපි ඒකෙත් අර වගේම time zone එකේ සමාන එකම දීලා තියෙන්නේ. මෙතනින් එහෙම නැති වුණොත් ඒ කියන්නේ remember me කියන check box එක ටික් කරේ නැත්තම් ඒක false වුණොත් වෙන වැඩේ තමයි අපි මෙතන දාලා තියෙන්නේ. එතෙන්දි වෙන්නේ මෙහෙම ඊමේල් කියන key එක තියෙනවා. එතෙන්දි අපිට value එකක් හම්බෙන්නේ නැහැ. එතෙන්දි අපිට value එකක් හම්බෙන්නේ නැති හින්දා අපි මෙතන time zone එකක් දීලා නැහැ. ඒ වගේම මෙතෙන්දි අපි password කියන key එකේ එතනදිත් අපිට value එකක් දාලා නැහැ. ඒ වගේම මෙතන අපි minus වගේක් දීලා තියෙනවා. ඒ කියන්නේ time zone එකක් දීලා නැහැ. මෙහෙම තමයි අපේ sign in process.php එක අපි හදලා තියෙන්නේ. ඊට පස්සේ අපි ආපහු index.php එකට ගිහින් බැලුවා. මෙතන අපි PHP කොටසක් ඇඩ් කරලා තියෙනවා. එතෙන්දි වෙන්නේ ඊමේල් එකට value එකක් දෙන්නේ නැතුව password එකට value එකක් දෙන්නේ නැතුව තිබ්බොත් මෙහෙම ඊමේල් එක සහ password එක අපි set කරලා තියෙනවා. ඒ වගේම මෙතන අපි ඊමේල් එකට දෙන value එක save කරන්න ගිහලා save කරන්න කියලා මෙතෙන්දී අපි දීලා තියෙනවා. ඒ වගේම මෙතන password එකේ value එක database එක save කරන්න අපි දීලා තියෙනවා. එතනින් අපේ remember me කියන check box එකේ part එක ඉවර වෙනවා. මේ මෙතනින් අපේ 4 වෙනි වීඩියෝ එක ඉවර වෙනවා.